ස්ටෝරි එක ලයිට්. මෙන්න මේ තියෙන්නේ වෙනිවැල්. වෙනිවැල් මුළු ආසියාවෙන්ම වැඩිපුරම වෙනිවැල් හැදෙන්නේ මේ කන්නැලිය වනාන්තරයේ. ඒක නිසා මේ වනාන්තරය ප්‍රසිද්ධ වෙන්න එක හේතුවක්. දේශීය වශයෙන් වටිනම ඖෂධයක්. වෙනිවැල් වලට මොකද්ද දකුණේ අය කියන්නේ? බාංවැල් කියන්නේ. අර කැක්කුම්ගේ නෑ. ඇයි බාංවැල් කියන්නේ? සර්ලා චිකින නිසා ඇයි බාංවැල් කියන්නේ? ඇයි බාංවැල් කියන ඉස්සරහ සර් දෙදියගල සර්. මේ බාංවැල් කියන්නේ ඇයි දකුණේ මේකට? ඇයි කොහොමද භාෂාවෙන් හැදිලා තියෙන තේරුම? බානවැල හරක්ගේ බානට අරගෙන තියෙන මේ වැල්. ඇයි මේ වරන් තියෙන්නේ? තව තියෙනවනේ. අයියයි තව එකක්. ඖෂධයක් තුවාලයක් වුණත් තුවාලෙ ඉක්මනට සුව කරන හැකියාවක් වෙනවා මේකේ.